අයිබෝවන් සියලුම දෙනාට අපි අද බලන්න යන්නේ සති වීඩියෝව. එකෙන් අලුතෙන් පටන් ගන්න සතිය ඔයාට කොයි වගේ ගත වෙයිද කියලා තමයි අපි බලන්න යන්නේ. අපි මේක බලන්නේ පික් කාඩ් මෙතඩ් එකට. ඉතින් ඔයාලට මම කාරණා කිහිපයක් කියනවා. එක කාරණයක් හරි ඔයාලට ගැලපෙනවා නම් මේ රීඩින් එක බලාගෙන යන්න පුළුවන්. ඔයා සතියක කාලයක් ඇතුළත කාට හරි පිනට දෙයක් දුන්නා නම් පින් අතේ වැඩක් කරා නම් පුංචි හරි දෙයක් ඔයාට පුළුවන් විදිහට ඔයා පින්නට දුන්නා නැති බැරි කෙනෙක්ට දුන්නා නම් මොන හරි පින් කටයුත්තකට පුංචි මුදලක් හරි දුන්නා නම් අනිවාර්යයෙන් මේ රීඩින් එක ඔයාට ගැලපෙනවා. ඒ වගේම තමයි ඔයා මේ වෙලාව ඇඳගෙන ඉන්නේ කොළ පාට, කළු පාට, රතු පාට, සුදු පාට මොනවා හරි පොඩ්ඩක් හරි තියෙන ඇඳුමක් නම් ඔයාට අනිවාර්යෙන් මේ රීඩින් එක ගැලපෙනවා. ඔයා මේ වීඩියෝ එක බලන වෙලාවේ චුට්ටක් හිත රිද්දගෙන කාත් එක්ක හරි මොකක් හරි ප්‍රශ්නයකට හිත රිද්දගෙන ටිකක් දුකින් ඉන්න වෙලාවක මේ රීඩින් එක බලනවා නම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට ගැලපෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ශක්තියට වඩා මේ කාලේ වැඩ කරනවා නම් ඒ කියන්නේ ඔයාට අදාළ වැඩවලට වඩා ඔයා කාර්ය බහුල වෙලා නම් ඔයාට ඕනවටත් වඩා වැඩ වැඩි වෙලා නම් ඔයා ඒ ගැන හිතමින් කම්පණයෙන් ඉන්නවා නම් මට මේ දේවල් කරගන්න බෑ, මට මේ තියෙන වැඩ කොට තනියම කරගන්න බෑ, මේක මට ඕනට වඩා වැඩි, ඔෆිස් එකේ වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, රැකියාව කරන තැන වෙන්න ඕනම තැනක වෙන්න පුළුවන්. ඔයාට මේ බලන වෙලාවේ පීඩනයක් වගේ තත්වයක ඉඳලා මේක බලනවා නම් ඔන්න අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට ගැලපෙනවා. ඒ වගේම තමා ඔයා විශ්වයත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් නම් ඔයා ඒ ගැන පුංචි හරි අවබෝධයක් තියෙන කෙනෙක් නම් ඔයාට නිතරම ඒන්ජල් නම්බර්ස් පේනවා නම් 111 මේ වගේ සමාන නම්බර්ස් එක දිගට හේලියට තියෙනවා ඔයා දකිනවා නම් ඔයාට සුදු පාට සමනලයක් නිතර පේනවා නම් මේක කාලයක් අදාළ නැහැ. මේ දේවල් ඔයාට සිද්ධ වෙනවා නම් එතකොට ඔයා විශ්වයත් එක්ක සම්බන්ධයි. ඔයාගේ සිතුවිලි විශ්වයට යනවා. ඒක නිසා තමයි ඔයාට මේ වගේ දේවල් පෙන්වුම් කරන්නේ. ඉතින් ඔයා ඒ වගේ කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාට මේ රීඩින් එක ගැලපෙනවා. ඔයා මේ වීඩියෝ එක බලන්න කලින් වතුර එක්ක මොනවා හරි දෙයක් කරලා ආවා නම් ඒ කියන්නේ රෙදි සෝදලා මොනවා හරි ඇඟපත සෝදගෙන මල් වලට වතුර දාලා වතුර සම්බන්ධ දෙයක් කරලා ඇවිල්ලා ෆෝන් එක අතට අරගෙන වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔයාට ගැලපෙනවා. ඉතින් මේ කාරණා වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් ඔයාට පුළුවන් දිගටම මේ රීඩින් එක බලාගෙන යන්න අලුත් සතිය ඔයාට කොහොම ගත වෙයිද කියලා. ඉතින් ඔයාලට මතක් කරන්න ඕන රීඩින් එකක් ගන්න ඕන නම් ඔයාලට පුළුවන් WhatsApp එකට මැසේජ් එකක් දාලා පැය 24ක් ඇතුළත ලෝකෙ කොහේ හිටියත් ඒ දේවල් කරගන්න. ඉතින් අවශ්‍ය කරන සියලුම গুপ্ত කටයුතු අපි ලවා කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි බලමු ඉදිරි සතිය කොහොමද ඔයාලට ගත වෙන්නේ කියලා. ඔයාගේ මානසික පීඩනය ටිකක් වැඩි සතියක් කියලා කියනවා. ඔයාගේ මහන්සිය බලන්නේ නැතුව ඔයාගේ කාලය බලන්නේ නැතුව ඔයාට වැඩ කරන්න සිද්ධ වෙනවා. මේක ඔයා රැකියාව කරන තැන වෙන්න පුළුවන්, ඔයාගේ ව්‍යාපාරික ස්ථාන වෙන්න පුළුවන්, පොදු ස්ථානයක වෙන්න පුළුවන්, ඔයාගේ නිවසේ වෙන්න පුළුවන්. ඔයාගේ ශ්‍රමය ගොඩක් කැප කරන්න වෙන සතියක් කියලා කියනවා. ඒ වගේම තමා මුදල් සම්බන්ධයෙන් බැලුවොත් ඔයා අවශ්‍ය පරිදි මුදල් ඔයා ළඟ තියාගන්න ඕනවට වඩා මුදල් යන තැන රැගෙන යන්න එපා. මොකද ඔයාගේ අතින් ඕනවට වඩා මුදල් වියදම් වීමක් තියෙනවා මේ අලුත් සතියේදී. ඒ වගේම තමා ඔයාට ටිකක් ඔයාගේ ලේ රත් වෙන සතියක්. ඔයාගේ කෝපය වැඩි නිසා, ඔයාගේ පීඩනය වැඩි නිසා ඔයා අවටින් අයට ඒ තරහ ඒගොල්ලන්ගේ පිටින් යවන්න පුළුවන් හැකියාව තියෙනවා ලබන සතියේදී. ඔයාගේ අම්මගෙන්, තාත්තගෙන්, සහෝදරයන්ගෙන්, දරුවන්ගෙන්, ආදරය කරන කෙනාගෙන් ඔයාගේ තරහ පිට කරන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් වුණොත් සතියම නිකන් අර වේදනාවෙන් දුකෙන් තමා ඉන්න වෙන්නේ. ඒක නිසා ඔයාගේ තියෙන වේදනාව ඔයා මොන විදිහකට හරි පිට කරගන්න එක්ක භාවනා කරලා නැත්නම් තනියම තැනකට ගිහිල්ලා පොඩ්ඩක් කල්පනා කරලා මොන විදිහකට හරි ඔයා තනියෙන් ඔයාගේ වේදනාව පිට කරගන්න ඔයාගේ ආදරණීයන්ගෙන් ඔයාගේ වේදනාව පිට කරන්න ලෑස්ති වෙන්න එපා.
එතකොට ඔයාට සතියක්ම දුකෙන් තමා කාලය ගත කරන්න වෙන්නේ. ඔයා අනිවාර්යෙන් මොනවට හරි ලොකු මුදලක් දීලා මොකක් හරි පටන් ගන්න බලාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් ලබන සතියේදී පටන් ගන්න. සමහර විට ගෙයක් හදන්න බාර දෙන්න, වාහනයක් ගන්න, මොනවා හරි දෙයකට ලොකු මුදලක් වියදම් කරලා දෙයක් කරන්න බලන් ඉන්නවා නම් ඒක අනිවාර්යෙන් පටන් ගන්න කියලා කියනවා. ඊටාම හොඳයි කියලා. ඔයාට මේ දේවල් සාර්ථකව කරගන්න ලැබෙනවා ඔයා ලබන සතියේ මේ දේවල් ආරම්භ කරොත්. ඒ වගේම තමයි මොන හරි දරුවෙක්ගේ ජයග්‍රහණයක් නිසා සතුටටපත් වීමක් තියෙනවා. දරුවෙක්ගේ ජයග්‍රහණයක් පිරිසකට වෙන්න පුළුවන් තමුන්ගේ පවුලේ ඇතුලේ කාගේ හරි ජයග්‍රහණයක්. ඔයාගේ ආදරණීයන් අතරින් කෙනෙක් ජයග්‍රහණයක් ලබනවා. ඒ සතුට ඔයාට සමරන්න ලැබෙනවා ලබන සතියේදී පුංචියට හරි. ඒකට ඔයාට සම්බන්ධ වෙන්න ලැබෙනවා. එක්ක ඔයා ඒකට මූලික වෙලා ඒ සතුට සමරනවා. එහෙම නැත්නම් ඔයාට ඒකට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයා අලුත් සතියේදී පටන් ගන්න අලුත් සතියේදී ඔයා ගැන හිතලා ඔයාට ටිකක් වැඩිපුර මුදලක් වියදම් කරනවා කියලා කියනවා. සමහර විට ඔයා ගොඩක් මහත කෙනෙක් නම් කෙට්ටු වෙන්න මොන හරි මිල අධික දෙයක් පාවිච්චි කරන්න ගනි. ඔයා ගොඩාක් කෙට්ටු කෙනෙක් නම් මහත් වෙන්න, මහත කෙනෙක් නම් කෙට්ටු වෙන්න, සුදු කෙනෙක් නම් කළු කෙනෙක් නම් සුදු වෙන්න. මේ වගේ නිකන් අර ටිකක් මුදල් වැඩියෙන් වියදම් කරලා ඔයාගේ පැත්ත, ඔයාට ආදරය කරන්න සහ ඔයාගේ පැත්ත හදාගන්න ඔයා තව ටිකක් ලස්සන වෙන්න මේ දේවල් පාවිච්චි කරන්න. නැත්තම් මොන හරි වටිනා කියන ජුවලරි මොන හරි ගන්න මොකක් හරි ඔයා නිසා ලොකු මුදලක් වැය කරන්න පුළුවන් හැකියාව තියෙනවා අලුත් සතියේදී. ඒ වගේම තමයි අලුත් සතියේ පටන් ගැම්මත් එක්ක ඔයා ගන්න තීරණයක් නිසා ඉදිරියේදී ඔයාට ගොඩාක් මුදල් හම්බ කිරීමේ වාසනාව තියෙනවා. ඔයා මොකක් හරි පටන් ගන්න දෙයක්, මොකක් හරි ගන්න තීරණයක් නිසා ඔයාට ඉදිරියේදී ගොඩාක් මුදල් අත ගෑමේ වාසනාව තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් අලුත් සතියේදී ඒ වගේ දෙයක් පටන් ගන්න ඉන්නවා නම්, ඒක තීරණය කරන්න ඉන්නවා නම්, ඒකට ජොයින් වෙන්න ඉන්නවා නම් මොන හරි දෙයකට අනිවාර්යෙන් මේ දේවල් කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් අලුත් සතිය ඔයාට මෙන්න මේ විදිහටයි ගත වෙන්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක්.